අවුරුදු 30කට පස්සේ සෙනසුරු කියන ග්‍රහයා මාරුවක් වෙනවා මීන රාශියට. සාමාන්‍යයෙන් එක රාශියකට සෙනසුරු එන්න අවුරුදු 30ක කාලයක් ගත වෙනවා. සෙනසුරු එක රාශියක අවුරුදු දෙකමාරක වගේ කාලයක් ඉන්නවා. එතකොට අවුරුදු දෙකමාරේ රාශි 12ක් තියෙන නිසා දල වශයෙන් අවුරුදු 30ක කාලයකට පස්සේ තමයි සෙනසුරු කියන ග්‍රහයා එක රාශියකට එන්නේ. අවුගේ වසර දෙකමාර කාලය තුල සෙනසුරු හිටිය කුම්භ රාශිය දැන් මේ මාසේ මාර්තු 29 වෙනිදා සෙනසුරු මීන රාශියට ළඟා වෙනවා. එතකොට මීන රාශියේ සෙනසුරු ළඟා වුණාට පස්සේ එතන අවුරුදු දෙකමාර කාලයක් ඉඳලා තමයි ඊළඟ රාශියට ගමන් කරන්නේ. එතකොට අවුරුදු 30කට සැරයක් එන සෙනසුරු මාරුව නිසා ලග්නයෙන් ලග්නයට කොහොමද හොඳ නරක ඇති වෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න එක හොඳයි කියලා හිතුවා මම. මේෂ රාශියෙන් ඉපදුණු කෙනෙක් නම් 12 වෙනි කොටුව තමයි සෙනසුරු වෙන්නේ. 12 වෙනි කොටුව කියන්නේ ටිකක් හොඳ නැති තැන. 11 වෙනි කොටුවේ තමයි ඔච්චර දවස් හිටියේ. 11 කියන්නේ ලැබීම් කියන තැන. ලැබීම් වලට යම් බාධා තිබුණා නම් ඒවා ඉවත් වෙන අතරේ 12 වෙනි කොටුවේ පැමිණීමෙන් වෙන්නේ අධික වියදම්, අධික ඇවිදිලි, සතුරු කරදර, නීතිමය කරදර වගේ දේවල් වලට ලක් වෙන්න පුළුවන්. ප්‍රවේශමින් කාලය ගත කරන්න වෙනවා. ඊළඟට වෘෂභ ලග්නයට 11 වෙනිට සෙනසුරු වෙන්නේ. විශාල ප්‍රශ්නයක් නැහැ. වෘෂභ රාශි හිමියන්ට 10 වෙනි රැකියා ස්ථානයේ තිබුණු බාධක තිබුණා නම් ඒවා ඉවත් වෙලා යනවා. එතරම් තද බල ග්‍රහ බලපෑමක් වෙන්නේ නැහැ වෘෂභ රාශි හිමියන්ට. ඊළඟ මිථුන් රාශි හිමියන්ට 9 වෙනි තමයි සෙනසුරු හිටියේ. 10 වෙනිට එනවා. 9 වෙනි පුණ්‍ය ස්ථානයේ හිටිය සෙනසුරු 10 වෙනිට එනවා. 10 වෙනි කියන්නේ රැකියා ස්ථානයේ. රැකියාව සම්බන්ධයෙන් යම් බාධක කරදර එන්න පුළුවන්. ඒවා තේරුම් අරන් ප්‍රධානීන් එක්ක උනත් ගැටුම් දාගන්න නැතුව රැකියාව කරන එක තමයි සුබදායක වෙන්නේ. ඊළඟ කටක ලග්නයට සුබදායකයි. හේතුව තමයි ලග්න අෂ්ටමේ රාශිකය කියන 8 වෙනි කොටුවේ සෙනසුරු ගමන් කරේ. ඒ 8 වෙනි කොටුවේ සෙනසුරු ගමන් කිරීම 9 වෙනිට යෑම පුණ්‍ය ස්ථානයට යෑම කටක ලග්න හිමියන්ට සුබදායක තත්වයක් තමයි තිබෙන්නේ. ඊළඟ සිංහ රාශි හිමියන්ට 7 වෙනි හිටියේ විවාහක ස්ථානයේ හිටිය සෙනසුරු 8 වෙනි කොටුවට එනවා. 8 වෙනි කොටුව කියන්නේ ලග්න අෂ්ටමේ රාශිකය උදා වෙනවා. වසර දෙකමාර කාලයක් හදිසි අනතුරු සිත් පීඩා ආදී ප්‍රවේශම් විය යුතුයි. ඊළඟට කන්‍යා රාශි හිමියන්ට 6 වෙනි රෝග ස්ථානයේ හිටිය සෙනසුරු 7 වෙනිට එනවා. විවාහක ස්ථානයට තමයි ළඟා වෙන්නේ. විවාහය සම්බන්ධයෙන් යම් බාධක, පෞල් ව්‍යාපාර සම්බන්ධයෙන් යම් බාධක ඇති වෙන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය අතින් සුබදායක වෙනවා. ඊළඟ තුලා රාශි හිමියන්ට 5 වෙනි හිටියේ 6 වෙනිට තමයි සෙනසුරු ගමන් කරන්නේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට තුලා රාශි හිමියන්ට සුබදායක වෙනවා. අධ්‍යාපනයේ සුබ වෙනවා. සෞඛ්‍ය අතින් ගැටලුදායක කරුණු කාරණා තියෙන අයට ධර්මයක් ඒවා උත්සන්න වෙන්න පුළුවන්. ඊළඟ වෘශ්චික රාශි හිමියන්ට 4 වෙනි ඉඳලා 5 වෙනි තමයි සෙනසුරු වෙන්නේ. 4 වෙනි කියන්නේ දීපල ස්ථානයේ දීපල යාන වාහන සම්බන්ධ තිබුණු ගැටලු මුරණ්ඩු ගති ඒවා අඩු වෙලා යනවා. අධ්‍යාපනයේ පැත්ත චුට්ටක් හොඳ නැහැ. ඒ වගේම දරුඵල අපේක්ෂා කරන අයට පොඩි බාධක එන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ ධනු රාශි හිමියන්ට සෙනසුරු 3 වෙනි ඉඳලා 4 වෙනිට එන්නේ විශේෂ ලොකු නරක තත්ත්වයක් පෙන්වු කරන්නේ. 3 වෙනි ප්‍රශ්නයක් නේ. 4 වෙනි සෙනසුරු පැමිණීම ටික මුරණ්ඩු ගතිය ඇතිවීම, මව සමග වාද ભેද ඇතිවීම, දේපල සම්බන්ධයෙන් සුළු ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් විශාල හානිදායක තත්ත්වයක් සිදුවන්නේ නැහැ. ඊළඟට මකර ලග්න හිමියන්ට දෙවැනි හිටිය සෙනසුරු දෙවැනි කියන්නේ විවාහයෙන් පසු ජීවිතය ලැබීම කියන තැන. 3 වෙනිට යාම මකර රාශි හිමියන්ට සුබදායක තත්ත්වයක් තමයි. ඒ වගේම වසර 7මාරක තිබුණු ඒ රාෂ්ටක තත්ත්වයක් ඉවර වෙලා යනවා. ඊළඟට කුම්භ රාශි හිමියන්ට ලග්නයේ හිටි සෙනසුරු දෙවැන්නට යන්නේ එකත් සුබදායකයි. සිත් පීඩා කරදර අවිවේකී බව තිබුණා නම් ඒව තරමක් සමනය වෙන තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඊළඟට මීන රාශි හිමියන්ට සෙනසුරු එන්නේ ලග්නයට. ලග්නේ රාෂ්ටකයේ ප්‍රබල කාලයේ අවුරුදු දෙකමාරක කාලයේ යම් බාධක පීඩා ඇතිවන්න පුළුවන්. ඒවා තේරුම් අරගෙන ජීවත් වීම වැදගත් වෙනවා.